හෙලෝ කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා එම්ඩයි YouTube channel එකට. අදත් මම ඔයාලට අරගෙන ආවේ වෙනත්ම විදිහේ මල් පුකුරක් හදාගන්න විදිහ. එහෙනම් අපි බලමු මේ මල් ටික හදාගන්න මොනවද ඕන කරන්න කියලා. ඔයා කැමති විදිහේ පාට 3-4කින් විතර වගේ පයිප් ක්ලීනර් ගන්න. කතුරක්, ග්ලූ ගන් එකක්, ෆ්ලෝරල් ටේප් එකක්. තව ඕනි කරනවා අපි පොත්වල ලියන්න ගන්න පෑනක් වගේ එකක්. මේ පෑන ඕන වෙන්නේ තේ මල හදාගන්න තමයි. මෙන්න මේ විදිහට ඔයා කැමති පාටකින් පයිප් ක්ලීනර් වයර් එකක් අරගෙන අන්න අපි ගත්තු පෑනක් යොදාගෙන මෙන්න මේ විදිහට ඒක වටේට උතාගෙන යන්න ඕනේ. පයිප් ක්ලීනර් එක සම්පූර්ණ ඉවර වෙනකම් මම උතන්නේ දෙපැත්තෙම ඉඩක් තියාගෙන මැද්දේ හරිය තමයි 6 පාරක් විතර වගේ වෙන්න ඔතාගෙන ගියේ. මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් එකේ දිගට තියෙන කෙලවර අරගෙන අර ඔතාගත්තු රෝල අස්සෙන් මෙන්න මේ විදිහට රිංගවලා ඊට පස්සේ ඉතුරු වෙන කෙලවර වල දෙක අමුණ ගන්න ඕනේ. එහෙම අමුණගෙන ඊට පස්සේ උදාත්තට හරවලා අර මලේ පෙත්ත තියෙනවනේ හරහට තියෙන අන්නේ පෙත්ත එක වටයක් මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඔයාලට පේනවනේ වීඩියෝ එක බලාගෙන කරද්දි ඒක කරන්න පුළුවන්. දැන් එක වටයක් හරවපු පෙත්ත අපි තව පාරක් මෙන්න මේ විදිහට කරකවනවා. එතකොට අර පෙත්ත තියෙන හිඩස නැති වෙලා ලස්සන පුංචි මලක් නිර්මාණය වෙනවා. ඔන්න එහෙනම් ආයි පාරක් බලා ගන්න මම කරන විදිය. මෙන්න මේ විදිහට පෑන වටේ තියලා ඒ රවුම 6 වතාවක් විතර මම කරකවනවා. ඊට පස්සේ පෑනෙන් අයින් කරගෙන දිගට තියෙන කෙලවර මෙන්න මේ විදිහට ඒ රෝල අස්සෙන් අපි රිංගවනවා. රිංගවලා ඊට පස්සේ කෙලවරවල් දෙක එකට අපි අමුණ ගන්නවා. අමුණගෙන මලේ තියෙන පෙති හරහට දිග ඇර ගන්නවා. එහෙම දිග ඇරගත්තු පෙත්ත ගානේ වෙනම මෙන්න මේ විදිහට අපි හරව ගන්නවා දෙපාරක්. දෙපාරක් හරව ගත්තාම තමයි මේ පෙත්තේ තියෙන සිදුර නැති වෙලා ලස්සනට පේන්නේ. ඊට පස්සේ අපි මේ හදාගත්තු මල පිළිවෙල කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඇඟිල්ල ආධාර කරගෙන ලස්සනට වක්‍ර විදිහට නවා ගන්න ඕනේ. ලස්සනට මලක් හැඩයට හැදෙන්න එපායි. මේ විදිහට ඔයාලා මල් කීපයක්ම හදා ගන්න ඕනේ. 7ක් 8ක් 10ක් 12ක් වුණත් කමක් නැහැ. එතකොට තමයි මල් පොකුර ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම වෙනත් පාටකින් පයිප් ක්ලීනර් වයර් එකක් අරගෙන මෙන්න මේ චූටියට රෝල් කරලා කපා ගන්නවා. ඒ විදිහට අපි හදාගන්නේ ඒ අපි හදාගත්තු මලට එන මැද්දේ කොටස. ඔයා හදාගත්තු මල් ප්‍රමාණයටම අපි මේ මලේ මැද්දේ කොටස් ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. ඒ කියනවා මල් 12ක් හැදුවනම් මේ විදිහට චූටි බෝලා 12ක් අපි කපා ගන්න ඕනේ. දැන් අපි හදාගත්තු මලක් අරගෙන මෙන්න මේ විදිහට මලේ හරි මැද්දට ගම් ටිකක් තවරගෙන අර හදාගත්තු චූටි බෝලයක් මෙන්න මේ විදිහට තියලා තද කරලා අලව ගන්න ඕන. ඊට පස්සේ මම ගන්නවා මලේ කොලේ හදා ගන්න ඕන හින්දා වෙනස්ම කොළ පාට දෙකකින් පයිප් ක්ලීනර් වයර් දෙකක් අරගන්නවා. අරගෙන මෙන්න මේ විදිහට අමුණගෙන ඒක අතින් පාත් කරලා හදා ගන්න ඕනේ. මම පයිප් ක්ලීනර් එක ඈත් වෙන හින්දා ඒ කොලේ ලස්සනට හදා ගන්න ඕන හින්දා මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ගම් තවරගෙන අලව ගන්නවා. මැද්දට නම් මම ඇලෙන්නේ නැහැ. ඒ විදිහට ගම් තවරගෙන අලව ගත්තාම අපිට ලස්සනට කොලේ හැඩේ හදා ගන්න පුළුවන්. ඈත් වීමක් වෙන්නෙත් නැහැනේ. හරි. ඔන්න ඉතින් මට ඇති ගානට මම කොළ ටික හදාගත්තා. ඔයාලට කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. දැන් තියෙන්නේ හදාගත්තු කොළ අපිට ඕන විදිහකට හැඩ කරලා ත්‍රිකෝණාකාරයට වගේ කොළයක් හැඩේ එන්න හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මැද්දට ගම් දැම්මේ නැති නිසා මෙන්න මේ විදිහට චූටි ඈතීමක් තියෙනවා. ඒකෙත් පුංචි ලස්සනක් තියෙනවනේ. ඉතින් ඔයාලට කැමති නම් මැද්දටත් ගම් ටිකක් තවරලා අලව ගන්න පුළුවන්. ඊළඟට මම හදපු එක මලක් අරගෙන මෙන්න මේ විදිහට ෆ්ලෝරල් ටේප් එක ඔතාගෙන යනවා. ඊළඟට ටිකක් පාතට ගිහිල්ලා තව මලක් ඒකට තියලා ඒ නැටි දෙකම එකතු වෙන්න ෆ්ලෝරල් ටේප් එකෙන් හොඳට ලස්සනට ඔතාගෙන යන්න ඕනේ. ඊළඟට අපි තව මලක් එකතු කරනවා. මේ මල් එකතු කරද්දී
මලේ එකම පැත්තට එන්නේ නැති වෙන්න ටිකෙන් ටික හැඩ වෙන්න සයිඩ් එකෙන් සයිඩ් එකට වෙන්න මල් ටික තියාගෙන යන්න. එතකොට තමයි මල් පොකුර ලස්සනට හැඩයකට එන්නේ. නැත්නම් එකම පේලියකට තිබුණොත් කැතයිනේ. ඊට පස්සේ අවසාන මලත් අපි ඒකට එකතු කරගත්තට පස්සේ නැටි කෙලවර ගානට කපාගෙන ෆ්ලෝරල් ටේප් එකෙන් ලස්සනට ඔතලා නිමා කරගන්න ඕනේ. ඔන්න දැන් පේනවනේ ලස්සනයි නේද මල් පොකුර. ඊට පස්සේ අපි ඒකට කොළ එකතු කරගන්න ඕනනේ. හදාගත්තු කොළ ටික ඒකෙත් නැට්ට හරි ගානට ලස්සනට කපාගෙන මෙන්න මේ විදිහට එකටම තියලා බලන්න කොහොමද සෙට් වෙන්නේ කියලා. එහෙම තියලා බලලා ඊට පස්සේ මලේ නැට්ටි කෙලවරට කොළේ නැට්ටි කෙලවර ගම් ටිකක් ගාලා හොඳ තදට අලව ගන්න ඕන. මේ නිර්මාණය මේ විදිහටම නැතුව ඔයාලා කැමති විදිහකට වෙනස් කරලා හදා ගන්න පුළුවනි. කොළ උනත් වෙන වෙන විදිහේ කොළ යොදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මල් පොකුර නිර්මාණය කරගත්තට පස්සේ ෆ්ලෝරල් ටේප් එකෙන් ලස්සනට ගානට ඔතාගෙන නිමා කරගන්න ඕන. මෙහෙම අවසානයේ ඔතනකොට ෆ්ලෝරල් ටේප් එකේ අගිස්සට ගම් ටිකක් තවරලාම අලවනවා නම් හොඳයි. මොකද නැත්තම් ඒක ගැලවෙන්න බලනවා. ඒ නිසා මමත් ගම් ටිකක් තවරලාම තමයි අලවන්නේ. හරි. දැන් තියෙන්නේ අපිට ඕන ආකාරයකට කොළේ හැඩය වෙනස් කරලා ඒ මල් පොකුර ඕන අතට අපිට ඕන විදිහකට හැඩය හදා ගන්න පුළුවන්. ඔයාලා එක්ක මම කලින් වීඩියෝ එකේ බෙදාගත්තා ෆ්ලවර් පොට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ විදිහට හදාගත්තු තවත් ෆ්ලවර් පොට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඒකට මල් පොකුර දාලා බලමු නේද? ඔන්න මට හිතුණා පොඩි සැරසිල්ලක් කරන්න ඕනේ කියලා අර පෑනියෝ දාගෙන මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් වයර් එකක් අරගෙන ලස්සට දඟරයක් විදිහට ඔතලා ඒ නිර්මාණය තවත් හැඩ කරන්න සැරසිල්ලක් විදිහට යොදාගත්තා. ඉතින් නිර්මාණ කරන්න හුරු වෙනවා නම් අපේ හිතට එන ඕන විදිහකට අපිට නිර්මාණ කරලා බලන්න පුළුවන්. ඉතින් හරි ලස්සනට එනවා. ඔන්න මම ෆ්ලවර් පොට් එකට මේ මල් පොකුර දැම්මා දාලා අර හදාගත්තු දඟරේ හැඩයට හදාගත්තේ වයර් එකක් දාලා කැමති හැඩයකට හදලා හැඩ බැලුවා. ඔයාලත් මෙන්න මේ විදිහට වීඩියෝ එක බලාගෙන මේ මල් හදන්න try එකක් දෙන්න. බෑ කියලා දෙයක් නෑනේ නේද? මේ හදපු මල් පොකුරත් ඔයාලට දීලා අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් යන්න.